විෂ්ණු දෙවියන් වැඩ සිටිනවා යයි විශ්වාස කෙරෙන බෙන්තොට ගලපාත විහාරයේ මූලස්ථානීය කරගෙන උඩුගම චන්ද්‍රපාල ස්වාමීන් වහන්සේ විසින් රාජාධිරාජසිංහ සමයේ 1734 වසරේ ආරම්භ කරන ලද ඓතිහාසික කන්ද විහාරය බෞද්ධ බැතිමතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් වූ ස්ථානයකි. කන්ද විහාරයට ඇතුළු වන ස්ථානයේ තොරණ සාදන ලද්දේ ඕලන්ද පාලන කාලයේදී එහි වැඩ අවසන් කළේ ඉංග්‍රීසි පාලන කාලයේ බව එහි ඇති කංගවේනා ලාංඡනයෙන් සාක්ෂි සපයනු ලැබේ. කන්ද විහාරයේ තිබෙන ධාතු මන්දිරයෙන් විශේෂත්වයක් ගන්නවා. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක පිහිටා තිබෙන ධාතු මන්දිරයේ ඇතුළු වන දොරටුවේ අඩි 5කටත් වඩා අඩු උසකින් යුක්ත වෙනවා. ඒකට හේතුව වන්නේ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් හිස නමා ගෞරවාන්විතව ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණීමට සැලැස්වීම සඳහායි. කන්ද විහාරයේ නිර්මාණය වූ භූමි ස්පර්ශක මුද්‍රාවෙන් යුත් රියන් 107ක් උස විශාල බුද්ධ ප්‍රතිමාව විශේෂත්වයකින් යුක්ත වෙනවා. ඒකට හේතුව තමයි ප්‍රතිමාවට පිටුපසින් කිසිදු ආධාරකයක් නොමැති වීමයි. පිළිමයේ බර අඩු කිරීමට ප්‍රතිමාවේ මැදින් කුහරයක් ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. මැද කුහරයේ අලංකාර බිතුසිතුවම් වලින් චිත්‍රණය කරලා තියෙනවා. විහාරයේ දැනට වැඩ වාසය කරන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගෙන් පැවත එන 8 වන සංඝ පරපුරයි. කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම නගරයේ ආසන්නයේ අලංකාර කඳුගැටයක පිහිටි කන්ද විහාරය පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් වැඩි ඉතා පැරණි හාස්කම් සහිත බෞද්ධ ආගමික ස්ථානයකි. ගාලුපාර ඔස්සේ පැමිණ මෙම විහාරස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි අතර විහාරස්ථානයට ඇතුල් වන වාහන නවතා තැබිය හැකි විශාල රථ වාහන අංගණයකින්ද සමන්විත වෙනවා. ඉතින් මේ හාස්කම් සහිත අලංකාර විහාරයට ඔයාලා ගිහින් එහි සුන්දරත්වය විඳින පරිසරයට හානි නොකර වැඳ පුදා ගන්නා ලෙස ඉල්ලා සිටින අතර මෙවැනි සංචාරක ස්ථාන ගැන දැනුවත් වීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරමින් තවත් වීඩියෝ එකකින් ඔබ අප හමු වීමට බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා.